අද දවසේදී මම ඔයාලත් එක්ක කතා කරන්න තෝරගත්තේ ඩාරස් එකේ ඇෆිලියේට් මාකටිං ප්‍රෝග්‍රෑම් එක ගැන. මොකද මම ගිය සතියේ ඒකේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එක රෙජිස්ටර් වුණා. ඒකේ මේ account එකක් හදලා. ඉතින් මේ ඒක ගැන දැනගන්න කැමතිෙන් ඉන්නවා නම් කවුරු හරි ඒ කට්ටිය වෙනුවෙන් තමයි අද මම ඔයාලට ගේන්න තීරණය කරේ. මේ වීඩියෝ ඔයාලා බලන්න ගත්ත කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලා ඇෆිලියේට් මාකටිං කියන්නේ ඊමයි ගැන හොයනවා කියන්නේ ඇෆිලියේට් මාකටිං ගැන මීට කලින් අහලා තියෙනවා. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් සරලවම අපිට කරන්න තියෙන්නේ මොකක් හරි e-commerce website එකක නැත්නම් මොකක් හරි platform එකක තියෙන product එකක් අපිට sell කරන්න තියෙනවා. sell කරන්න කියන්නේ ඒක link එක share කරලා කවුරු හරි buy කරොත් අපිට ඒකෙන් commission එකක් හම්බ වෙන එක තමයි මේක මේ system එක කියන්නේ සල්ලි හම්බ වෙන විදිය affiliate marketing එක ඇතුලේ. මේ ඩාරස් එකේ ගත්තාම අපිට account එකක් හදනවා නම් අපිට ඕන කරන දේවල් ටිකක් තියෙනවා. අපිට Gmail එකක් තියෙන්න ඕනේ, phone number එකක් තියෙන්න ඕනේ, ඒ වගේම bank account එකක් තියෙන්න ඕනේ. මේ account එක හදාගන්නදී ඔයාලා YouTube එකේ search කරලා හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහළ message එකක් දාන්න. ඒකටත් මට වීඩියෝ එකක් ගේන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට කියලා දෙන්නත් පුළුවන්. මේකේ සල්ලි හම්බ වෙන විදිය ගැන කිව්වොත් ඔයාලා තියෙන ඩාරස් එකේ දැන් අපිට රෙජිස්ටර් වුණාට පස්සේ ඒ තියෙන අපිට normal තියෙන බඩු ලිස්ට් එක තියෙනවා. ඒ බඩු ලිස්ට් එකෙන් අපිට තෝරගෙන හොඳ කමිසියක් හම්බ වෙන මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තෝරගෙන ඔයාලට තියෙන එකට පෝස්ටර් එකක් හරි පොඩි වීඩියෝ එකක් හරි හදලා ඒක වාගේ සෝෂල් මීඩියා වල Facebook page එකක් හරි YouTube channel එකක් හරි ඔයාලට තියෙන ෂෙයා කරන්න. ෂෙයා කරන්න කියන්නේ මම දැනට රෙජිස්ටර් වුණාට පස්සේ මම page එකක් හදලා ඒකේ post එක මම දැම්මා. වීඩියෝ එකක් හැදුවා. ඒක තමයි මම කරේ. තාම මම දාපු එක සේල් වුණා එකක්වත්. සේල් වුණා කියන්නේ කට්ටිය ක්ලික් කරලා තිබ්බ. ඒ කියන්නේ link එකෙන් ගිහිල්ලා product එක ගැන ඔයාලා බලලා තිබ්බ කවුරුත් buy කරලා තිබ්බේ නෑ. ඒකින්ද මට තාම ආදායමක් ඒ කියන්නේ මේ කොමිස් එකක් තාම හම්බෙලා නෑ. හරිද? ඒ වගේම මේ account එක හැදුවට පස්සේ මතක් කරන්න ඕනේ. මේ review එක account එක හැදුවට පස්සේ pending එකේ තියෙන. pending එක කියන්නේ මේ මම මෙතන පැත්තකින් ෆොටෝ එකක් දාලා දෙන්න. ඒක තියෙනවා වගේ අපේ මේ review වෙන්න අපේ ඉස්සෙල්ලාම රුපියල් 500ක් වන්න ඕනේ. දැන් අපි මොකක් හරි බඩුවක් විකුණලා අපිට හම්බ වෙන කොමිස් එකෙන් සම්පූර්ණ earn එක සම්පූර්ණ earning එක රුපියල් 500ක් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ account එකේ සේරම වැඩ ටික ඉවර වෙන්නේ. ඉතින් අපිට සල්ලි ගන්න අපේ බැංකුව වලම සල්ලි ගන්න පුළුවන්. මේ වැඩ ටික තමයි ඔයාලට මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ affiliate marketing එක ඔයාලට කරන්න කියලා මට කියන්න බෑ. හරිද? මම මේක පටන් ගත්තේ මම පොඩි අත්දැකීමක් ගන්න කැමතියි හිටියා. මම මේ දවස්වල පොඩ්ඩක් සෝෂල් මීඩියා වල ඇඩ් සම්බන්ධ පෝස්ටර් වගේ හදන්න පොඩ්ඩක් ඉගෙන ගන්නවා. වීඩියෝ හදන්න ඉගෙන ගන්නවා. ඒකට මට උදව්වක් වෙයි කියලා හිතාගෙන තමයි මේ affiliate marketing එක තෝරගත්තා. මම ඉගෙන ගන්න දේවල් තමයි මගේ channel එකේ දාන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට එකතු වෙලා ඉන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් මම පහළ නම්බර් එක දාලා තියෙනවා. ඒකට message එකක් දාන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. එහෙනම් අදට වීඩියෝ එකෙන් ඔකට සමු ගන්නවා. ජය වේවා.